මේ තියෙන මම ලේසියෙන්ම හදන කට්ලට් රෙසිපි එක. මේක හදන්න හරිම ලේසි. ඔයාලා කට්ලට් රෙසිපි එකක් හැවනම් මේක සේව් කරලා තියාගන්න. මුලින්ම රත් වෙච්ච තෙල් ටිකකට පොඩියට කපාගත්ත සුදු ලුණු, කරපිංචා එකතු කරලා චුට්ටක් මික්ස් කරගෙන ඒකට පොඩියට කපාගත්ත අමු මිරිස් කරාල එකක්. ඒ වගේම කරාබු නැටි 4ක් විතර එකතු කරගන්න. දැන් ඒකට මම කැලි මිරිස් කුඩු මේස හැඳි එකයි, ගම් මිරිස් කුඩු තේ හැඳි එකයි, ලුණු කුඩු ටිකකුයි එකතු කරලා මික්ස් කරගන්නවා. දැන් ඒක විනාඩියක් දෙකක් තිබ්බට පස්සේ පොඩි කරගත්ත සැමනුයි අලා එකතු කරගන්න. අන්තිමට බැදගත්ත ලුණු ටිකකුයි දහි චුට්ටකුයි එකතු කරලා මේක මික්ස් කරගන්න. කට්ලට් හදන ෂොට් එකේ මගේ අත නිල් පාටයි. මං කේක් එකක් අයිසින් කරන ගමන් තමයි මේක හදන්නේ. අන්තිමට හදාගත්ත කට්ලට් පාන් පිටි වතුරයි ලුණු චුට්ටක් දාලා දී කරපු බැටර් එකට දාගෙන බිස්කට් කුඩු තාර ගන්න. දැන් මේ ටික සාමාන්‍ය විදියටම ගැඹුරු තෙලේ බැද ගන්න. මට මේක බදින ෂොට් එක ගන්න අමතක වෙලා. මේ රෙසිපි එක try කරලා බලන්න. See you in the next video.